බදුල්ලේ ඉඳන් අඹේවැලට කෝච්චි පාර සුද්ධ කරලා දඟර නැටුම් දාලා තාම වැඩ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ නම් ඉතින් සමහරු කියනවා අපි වැඩ කරනවා. පුළුවන් නම් මේ ආණ්ඩුවට කියන්නකෝ අපි අදලා තියෙන අර මැතිනි හදපු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වගේ එකක්වත් හදන්න කියලා. තාම නම් වැඩක් පේන්නේ අරක තින්ත ගාලා ඉවරද දැන් අර බස් නැවතුම් පොලේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ නවීකරණයක් තමයි තින්ත ගාන ප්ලේන් එකක් දමනවද කරනවා කියලා කිව්වා. මම බැලුවා බෝඩ් එකක් එහෙම දාලා තිබ්බා. ඉවරද දැන් නැහැ ඒ වැඩේ. තාම වැඩ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ නම් ඉතින් සමහරු කියනවා අපි වැඩ කරනවා. ඉතින් වැලි කොට්ට ගහනවා අමුණු ටික හදනවා අර අමුණු කඩාගෙන ගියේවා. අද දැන් බදුල්ල දිස්ත්‍රික්කයේ දවස් 5ක් එක දිගට දැන් මම මේ කොළඹ හිටියේ මේ ටිකේ මට කියනවා දැන් අදත් වහිනවා. පලාස්තර දාලා පලාස්තර වලින් මං හිතන්නේ නැහැ. පලාස්තර වලින් මේ හිතන්නේ මම මේ යන්න පුළුවන් වෙයි කියලා. එනිසා ජනතාව බලාපොරොත්තු වෙන දේවල් ආණ්ඩුවට කියනවා අලුත් වැඩ එපා. අර 75ක සාපේ මිනිස්සු කරපු වැඩ ටික කඩාගෙන ගිය ටික ඒ කරලා ඒවා කැඩිලා ගියේ වයි අර සුද්ධෝ අපි එපා කියපු සුද්ධෝ අපි එළවපු සුද්ධෝ යටත් විජිතකාරෝ කියලා අපි එළවපු අය නිදහස ඕනේ කියලා අපි ගත්තා. අපි ඒ නිදහසෙන් කරපු කෝච්චි පාරයි ඉතුරු ඔය සුද්ධෝ හදපු පාලම් ටිකයි ඒ කරපු ඒවා ටික තමයි පහුගිය කාලේ ගියේ. අනේ ඒ ටික ඉවර කරන්න කියලා. නැතුව අඹේවැලට බදුල්ලේ ඉඳන් අඹේවැලට කෝච්චි පාර සුද්ධ කරලා දඟර නැටුම් දාලා තාම අඹේවැලින් එහාට ගේන වැඩපිළිවෙලක් තියනවාද කියලා බලන්න ඕන. අවුරුද්දක්වත් දැන් මාස 6ක් කියලා කියනවා සමහරු අඩුම වශයෙන් අවුරුද්දකින්වත් උඩරට දුම්රිය ආරම්භ කරන්න කියලා.